අපේ පින්නතුන්ට මතකයි නේද සුනීත? සුනීත කියලා චරිතයක් තියෙනවා අපේ ශාසනයේ. සුනීත කියන්නේ කසල සෝදකෙක්. එතකොට සුනීත කියලා කියන්නේ කවුරුවත් ගරු කරපු නැති, කවුරුවත් අගය කරපු නැති, කාගෙන්වත් පිහිටක් නොලද අහිංසකෙක්. බ්‍රාහ්මණවරු, ශාස්ත්‍රීයවරු, උසස් ගෘහපතියෝ එනකොට මේ අය පාරේ මුණ ගැහෙන්නවත් තහනම්. මුණ ගැහුනොත් කසපාර ගහනවා. ඒ හින්දා මේ උසස් අය එනකොට ගෙජ්ජියක් හොල්ලනවා. එතකොට ඒක ඈතට ඇහෙනවා මිනි ගෙඩියේ. එතකොට මෙන්න මේ වාගේ පහත් අය පාරවල් වල අයිනේ ඉන්නවා නම් කැලේට පැනලා හැංගෙනවා. නොදකින්න ඕනේ. දකින්නවත් කැමති නෑ එහෙම අය. එහෙම කෙනෙක් තමයි සුනීත. බුදුරජාණන් වහන්සේත් ඒ පාරේ වඩිනවා. සුනීත එදත් තමන් සුද්ධ කරන කසල කද කරේ තියාගෙන තැන් තැන් වල බිම තියා ආයේ ඒක පුරව කර තියාගෙන පාරේ ඉස්සරහට එනවා. සුනීතට භාග්‍යතුන් වහන්සේ දැකලා දුවන්න හිතුන්නේ නැහැ. සුනීතට බුදුරජාණන් වහන්සේ දැකලා බය හිතුනේත් නැහැ. නමුත් සුනීතට බුදුරජාණන් වහන්සේ එනකොට එහෙමම පාරට වෙලා හිටගෙන හිටියෙත් නැහැ. සුනීත කසල කද පැත්තකින් තියලා භාග්‍යතුන් වහන්සේ වඩිනකන් මෙයා ටිකක් එහාට ගිහිල්ලා තිබ්බ ගෙදරක බිත්තියකට හේතු වෙලා හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ සුනීත පහු කරලා වැඩියෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ සුනීත ගාවට වැඩියා. බුදුරජාණන් වහන්සේ සුනීතට නම කියලා කතා කරුවා. ජීවිතේ පළවෙනි වතාවට මේ පුජ්‍යලයාට මේ තරම් කරුණාබර හදවතකින් ආමන්ත්‍රණය කරනකොට ඔහුට කොයි වගේ හැඟීමක් දැනෙන්නේ නැද්ද? අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරය මොනතරම් ලස්සනද බුදුරජාණන් වහන්සේගේ හඬ. ඒ හඬින් පුදුම කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේ සුනීතට ආමන්ත්‍රණය කරනකොට ඇතිවෙච්ච සතුට. බුදුරජාණන් වහන්සේ සුනීතගෙන් ඇහුවා සුනීත පැවිදි වෙන්න කැමති නැද්ද කියලා. සුනීත කිව්වා ස්වාමීනි අප වෙන්නන් කවුරු පැවිදි කරන්නද? මම පැවිදි කරන්නම් සුනීත. යමු මගෙත් එක්ක. සුනීතට පුදුම සතුටක්. ඇයි සුනීත අද මෙතන? සංසාරේ හැටි, සසන භයානකත්වයේ සුනීතට මේ ජීවිතයෙන් රහත් වෙන්න පින් තියෙනවා. නමුත් ඇයි සුනීත කසල සෝදන්නේ එහෙනම්? මේ ජීවිතයෙන් රහත් වෙන්න පින් තියෙනවනම් ඒ මේ ජීවිතේ කරපු පින්ද? නෑ සුනීත පෙර භවයක කරගත්ත පින්. එහෙම පින් කර කර සසර ඇවිදගෙන ඉන සුනීත එක කාලයක මනුස්ස ලෝකේ ඉපදුනා බුද්ධ ශූන්‍ය කාලයක. ලෞතර බුදුවරු නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. සුනීත උසස් කුලයක ඉපදිලා. සුනීත තරුණයි. තරුණ ළමයි එකතු වෙලා පාර අයිනේ හිටියා. පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ වෙලාවේ මේ උසස් පෙළපතක උපන්න මේ තරුණයා පසේ බුදුරජාණන් වහන්සේට විහිළු කෙරුවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ කවුද? ශරීරයේ පුරාම වන හැදිලා හොරි හැදිලා තුවාල වෙච්ච කෙනෙක් වගේ මුළු ශරීරයේම ඔය රෙදි කැලලකින් වහගෙන උඹ මොනවට හිඟමනේ යනවද? නිකම්ම හිඟමනේ ගිහිල්ලා කාලා ජීවත් වෙන්න එපා. කරන්න වැඩක් නැත්තම් අනුන්ගේ ගෙවල් වල පිළිකණු සුද්ධ කර කර කසල ගොඩවල්වත් අයින් කරලා මොන හරි කාපක් ණය නැතුව මේ වාගේ වචන කීවා. ආන්ගේ අකුසලේ නිසා මෙයා ගිහිල්ලා නිරේ උපන්නා. කල්ප කාලාන්තරයක නිරා දුක් විඳා. නිරා දුක් විඳලා මනුස්ස ලෝකෙ ඉපදිලා එයා කීවා කසල සෝදපන් කියලා. අනුන්ගේ ගෙවල් වල පිටිපස්සේ කැලි කසල අයින් කරපන් කියලා. ඒ වැඩේම මෙයාට කරන්න සිද්ධ වුණා. මේ කරගෙන යන්නේ ඒක. එතකොට සංසාරේ කොච්චර භයානකද කියලා අපිට හැඟෙන්නේ නැද්ද? අද මේ මනුස්ස ජීවිතේ මට කොච්චර වටිනවද? මේ ජීවිතේ මේ විදිහට ලබන්නේ මම කොයි තරම්නම් පින් කරන්න ඇද්ද? අපි ඒ හිතලා බලන්න. තමන් මොන තරම් පින් කරලා වෙන්න ඇද්ද කියලා. මේ ලෝකේ දුර්ලභම කාරණා හතරක් තියෙනවා. එකක් මනුෂ්‍යත්වය. තව එකක් බුද්ධාන්තරය. තව එකක් ක්ෂණ සම්පත්. අනිත් එක තමයි සද්ධර්මය. ලෝක ධාතුවේ දුර්ලභ යමක් තියෙනවා නම් මේ හතර තරම් දුර්ලභ දේවල් මේ ලෝකේ වෙන නැහැ. කල්පාන්තයේ දක්වාම මේ හතර තරම් දුර්ලභ දේවල් ලෝකේ නැහැ. එතකොට මනුෂ්‍යත්වය අපිට ලැබිලා. බුද්ධාන්තරයත් අපිට ලැබිලා. ක්ෂණ සම්පත් ඇස් දෙකත් පේනවා, කන් දෙකත් ඇහෙනවා,
අතපයත් හොඳයි. හිතන්න පුළුවන් හොඳ ඔලුවකුත් තියෙනවා, නිරෝගී කයකුත් තියෙනවා. මොකවත් අඩු නැහැ. ශ්‍රී සද්ධර්මයත් හිග නැතුව අපිට ලැබිලා. දැන් හිතන්නකො ලෝක ධාතුවේ තියෙන පරම දුර්ලභම කාරණා හතරම සහිතව පෝෂණය වෙලා උපදින්න අපි සංසාරේ කොච්චර පින් කරන්නද කියලා. එහෙනම් අපිට අපි ගැන ආපහු හිතන්න සිද්ධ වෙනවා. මෙයාට මේ වැරද්ද වුණේ බුද්ධ ශූන්‍ය කාලයක ඉපදිච්ච හින්දා. අද මෙතන මෙහෙම හිටියට ඒ වාගේ ශූන්‍ය කාලවල ඉපදිලා ඔබයි මමයි කරගත්ත පව් නැද්ද? තියෙනවා. උස්සන්න බැරි තරම් බරට අපේ පව් කඳු. අපි වගේ 100,000 ගණන් උසට මේ පිටිපස්සේ තියෙනවා අපේ සංසාරේ කරපු පව් කඳන්. තව විපාක දීලා නැහැ. මේ ජීවිතේ ඒවා විපාක දෙන්නත් බෑ. මේ ඉපදිච්ච උපත බොහොම ඉහළ තත්වයක තියෙන නිසා විපාක දෙන්න බැරුව පව් පිටිපස්සට වෙලා ඉන්නවා. හැබැයි තැන ආපු ගමන් ඒ වතුරු දහන් වෙලා නැහැ, විපාක දෙන්න පටන් ගන්නවා. එහෙමනම් සුනීත බුදුරජාණන් වහන්සේ එක ගියා. එක ගිහිල්ලා සුනීතර භාග්‍යතුන් වහන්සේ පැවිද්ද ලැබලා දුන්නා. සුනීත බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ඉල්ල ගත්තා. සුනීත භාවනා වැඩුවා. සුනීත බොහෝම කෙටි කාලයකින් සසර කෙරවල කරගත්තා. එදා සුනීත මිනිස්සු වෙනකොට පැනලා දීවා. අද සඳහන් කරනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්සතේ ආසවා කීනා දක්ඛිනේ යාසි මාරිස. එදා මිනිස්සු වෙනකොට සුනීත හැංගුණා උසස් මිනිත්තු වෙනකොට. නමුත් මේ වෙලාවේ සඳහන් කරනවා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. ඒ වගේම තවත් බොහෝ දෙවිවරු, ඒ විතරක් නෙමෙයි බ්‍රහ්මයෝ සියලු දෙනාම ඇවිල්ලා මේ සුනීත ස්වාමින් වහන්සේ ගාව දන ගහනවා. සක් දෙවිඳු, දෙවිවරු, බ්‍රහ්ම රාජයෝ ඇවිල්ලා දන ගහන්නේ. එදා මිනිස්සු ඉස්සර අපිට පැනලා ගිහිල්ලා හැංගිච්ච සුනීත වැඳගෙන දන ගහගෙන සඳහන් කරනවා පුරුෂ අජානීයයන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. පුරුෂ උත්තමයන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. නිදුකානන් වහන්සේ ඔබ වහන්සේගේ ආශ්‍රවයෝ ෂය වූහ. ඔබ වහන්සේ දක්ෂිනාවට සුදුසු වූහ. මෙහෙම කියමින් දොහොත් මුදුන් දී নমස්කාර කළා කියලා සඳහන් කරනවා ශක්‍ර දේවේන්ද්‍රය ඇතුළු දෙවිවරුත් බ්‍රහ්ම රාජවරුත්. කාටද මේ? එදා කසල හොදපු සුනීතට. සුනීතට මේ වාගේ තැනකට ඇවිල්ලා දෙවියන්ගෙන් බඹුන්ගෙන් වැඳුම් ලබන්න තරම් පිනක් සුනීත සතුව තියෙනවාය කියන කාරණාව සුනීත දැනගෙන හිටියේ නෑ කවදාවත්. එදා සමාජයේ හිටපු කිසිම මිනිහෙක් ඒක දැක්කේ නෑ. කිසිම රහතන් වහන්සේ කෙනෙක් ඒක බලලා තිබුණෙත් නෑ. නමුත් සුනීත දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ දැක්කේ මේ පුජ්‍යලයාට මෙහෙම තැනකට එන්න තරම් පින් තියෙනවා කියලා. ආන් ඒ පුජ්‍යල චිත්ත සංතානිය දැකීමේ හැකියාවත් ඒ පුජ්‍යලයාගේ ශ්‍රද්ධා සති වීරිය ආදී ඉන්ද්‍රියන් මෙන්න මේ මට්ටමට දියුණු වෙලා තියෙන බවත් භාග්‍යතුන් වහන්සේ දැකගත්තා. ආන් එහෙම දකින්න තිබිච්ච හැකියාව භාග්‍යතුන් වහන්සේට විතරක් තියෙන